හෙලෝ කොහොමද හැමෝටම මං හිතනවා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා. අද වීඩියෝ එකේ තියෙන මගේ දවස් 4ක එකතු කරපු වීඩියෝස් වගේ එකතුවක්. ඉතින් අද ස්පෙෂල් දෙයක් තියෙනවා. මොකද දන්නවද මේ දවස්වල හැමෝම හෙල්දි කෑම කන්න පුරුදු වෙලා ඉන්නෝනේ. මං හිතුවා මේ දවස් ටිකේ උදේට හෙල්දි කෑම කන්න. එහෙනම් අපි බලමු මම පළවෙනි දවසේ උදේට මොනවද හදාගත්තේ කියලා. අද උදේට මං හදාගත්තේ බිත්තර ඔම්ලට් එකකුයි පාම් පෙති දෙකක් පොඩ්ඩක් ෆ්‍රයි කරගෙන තමයි හදාගත්තේ. මං හිතුවා ඒකට සලාද කොලයි ලුණු ටිකක් දාලා සෑන්ඩ්විච් එකක් විදිහට කන්න. ඔයාලා දන්නවනේ බිත්තර කියන දේ කොහොමත් ගුණදායකයිනේ. ඒ හින්දා මං හිතනවා අද දවසේ කෑම එක හොඳ වෙයි කියලා. ඉතින් දෙවනි දවසේ මම වොෂ් එකක් දාලා ඊට පස්සේ ලෑස්ති වුණේ මගේ උදේ බ්‍රෙක්ෆාස්ට් එක හදාගන්න. මං හිතුවා අද උදේට ටිකක් වෙනස් දෙයක් try කරන්න. ඉතින් මෙන්න මේක තමයි මං අද උදේට හදාගත්ත බ්‍රෙක්ෆාස්ට් එක. අතරම පළතුරු කියන්නේ ගොඩක් ගුණ කෑමක්. ඒ අතරින් කෙසෙල් ගෙඩි බෙරි කියන්නේ ගොඩක් ගුණදායක දෙයක්. ඒ විදිහටම මම තව ඇපල් ජූසුත් එකතු කරගත්තා මගේ උදේ බ්‍රෙක්ෆාස්ට් එකට. මොකද ඇපල් ජූස් කියලා කියන්නේ ගොඩක් ගුණ දෙයක් නින්දා. එහෙනම් ඉතින් අපි කාලා බලමු අද බ්‍රෙක්ෆාස්ට් එක කොයි වගේද කියලා. ඇත්තටම ඒක ගොඩක් රහට තිබ්බා. මං හිතුවටත් වැඩිය හොඳට තිබ්බා. මං ඔයාලටත් කියන්නේ මේ වගේ සතියේට දවස් 2ක් වුණත් කමක් නෑ හෙල්දි විදිහට කන්න try කරන්න කියලා. ඔන්න තුන්වෙනි දවසේ මම උදේම බුදුන් වැඳලා ඊගාවට තමයි ලෑස්ති වුණේ මගේ බ්‍රෙක්ෆාස්ට් එක හදාගන්න. අපි බලමු අද මම බ්‍රෙක්ෆාස්ට් එක විදියට මොනවද ගන්නේ කියලා. ඔයාලට ඇත්තටම හිතාගන්න බැරි දෙයක් තමයි මම අද උදේ බ්‍රෙක්ෆාස්ට් එක විදියට ගන්න හිතාගෙන ඉන්නේ. අපි බලමුකෝ ඒ මොකද්ද කියලා. මෙන්න මේක තමයි මම අද උදේ බ්‍රෙක්ෆාස්ට් එක විදියට ගන්නෙ. ඇත්තටම සිරලක් කියලා කියන්නේ පුංචි කාලේ ඉඳන්ම ගොඩක් ආස දෙයක්. ලොකු වුණාට පස්සේ ඇත්තටම try කරන්නවත් chance එකක් හම්බුන්නේ නැහැ. ඔයාලා මෙන්න මේ අවුරුදු 1ට වැඩි කියලා ගහලා තියෙන box එකේ එක ගන්න මම වීඩියෝස් වල දැක්කා. තව මාස 8 3 ඒ වගේ ඒවටත් දින ඒ වගේ එච්චරම රසක් නැහැ කියලා. ඉතින් මේ අවුරුදු 1 කියලා ගහලා තියෙන එකේ බොක්ස් එක අරගන්න. ඇත්තටම පැකට් එක එළියට ගත්තාම මාරම සුවඳක් එන්නේ. ඒ සුවඳට හිත ඇදීලා යනවා. මම ගත්තේ wheat honey dates කියන flavors තියෙන එක. මං හිතන්නේ තව තියෙනවා මේකේ flavors එක එක ඒවා. flavors නෙමෙයි. මේකේ ඇත්තටම preservative colors මොනවත් නැහැ. ඒ හින්දා පොඩි ළමයින්ට ගොඩක් හොඳයි. ඉතින් පොඩි ළමයින්ට විතරක් නෙවෙයි මං හිතනවා ඒක අපිටත් ගොඩක් හොඳ වෙයි කියලා. මම නම් මේකේ උණු කරපු වතුරට තමයි සෙල්ලක් දාලා මික්ස් කරේ. මම දැක්ක සමහර වීඩියෝ වල කිරි දාලා මික්ස් කරලත් කට්ටිය කනවා. ඒ වුණාට ඉතින් මං හිතුවා උණු වතුර දාලා කන්න. ඇත්තටම මෙතන මේ ඔයාලට පේන මං ටිකක් හැදුවට ওই ටික කාලේ ඉවර වෙලා මං තව ටිකක් හදාගෙන කෑවා. මොකද ඒ තරමට ඒක රසයි. ගොඩක්ම රසටත් වැඩිය මේකේ සුවඳට තමයි බඩ පිරෙන්නේ. ඔයාලා පුළුවන් වෙලාවක අරගෙන try කරලා බලන්න. දැන් ඔයාලා හිතයි දන්නේ සිරලක් කියන්නේ හෙල්දි කෑම එකක් නෙමෙයි කියලා. ඒ වුණාට ඉතින් මේකේ ආටිෆිෂල් මොනවත්ම අඩංගු වෙලා නැති හින්දා මං හිතනවා ඒක හෙල්දි කෑම එකක් කියලා. ඔන්න 4 වෙනි දවසේ මම බ්‍රෙක්ෆාස්ට් එක විදිහට ගත්තේ පළතුරු. පළතුරු කියන්නේ මම මෙතන අඹ, පැපොල්, රටඉඳි දාගෙන තියෙනවා පුංචි පුංචි කෑලි වලට කපාගෙන. ඔයාලට පුළුවන් නම් මේකට යෝගට් එකක් උනත් දාගන්න පුළුවන්. ගෙදර යෝගට් තිබ්බේ නැති හින්දා ඉතින් මම මේ ටික විතරක් සලාඩ් එක විදිහට හදාගත්තා. අපි කාලා බලමු රසයිද කියලා.
මටත් පිස්සුනේ ළමයි පළතුරු වල ඉතින් පළතුරු රස ඇරෙන්න වෙන මොනවත් රසක් එන්නේ නැහනේ. ඒ වුණාට මම මෙතන ගස් ලැබු වලට වැඩිය අඹ වලට කැමති හින්දා වැඩිපුර අඹ කෑලි ටිකක් දාගත්තා. ඔයාලත් කැමති පළතුරක් තියෙනවා නම් වැඩිපුර දාගෙන කන්න පුළුවන්. ඇත්තටම හෙල්දි විදිහට කන්න ඕනේ කියලා කඩෙන්ම කෑම ගන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් ගෙදරදී මේ දිනදා හම්බෙන දේවල් එකතු කරලා ඔයාලා කැමති විදිහට ඔයාලගේම විදිහට කෑමක් හදාගෙන කන්න. ඔයාලා හිතනවට වැඩිය එක ගොඩක් රස වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලාගේත් මේ විදිහට දන්න රස රෙසිපීස් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඔය මොනදේ කෑවත් හැම වෙලෙම වතුර බොන්න ඕනේ කියන එකත් මතක තියාගන්න. ඊට පස්සේ මම දවල් වෙලා තාත්තත් එක්ක කඩේට ගියා ගෙදරට ඕන බඩු වගේක් ගන්න. ඊට පස්සේ පුංචි දඩේකුත් දැම්මා. ඉතින් මං හිතනවා අද වීඩියෝ එකටත් ඔයාලා ගොඩක් කැමති වෙන්න ඇති කියලා. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බයි බයි.